ආයුබෝවන් සීලු දෙනාට තෙරුවන් සරණයි. ලග්න ලෝකයේ YouTube නාලිකාවට ආදරෙන් පිළිගන්නවා. ගොඩක් දෙනෙක් තමන්ගේ කේන්දරේ බලද්දී 12 වෙනි කොටුව දැකලා ගොඩක් බය වෙනව නේද? අද අපි කතා කරන්නේ 12 වෙනි කොටුව ගැන. ජ්‍යොතිෂයේන අවසාන කොටුව. දැන් මම මෙතෙක් කොටුව 11ම කියලා දිනවා. අවසාන කොටුව මේ භාව 12න් 11ක් දැන් මම වීඩියෝ ගෙනහලා දිනවා. මේ 12 වෙනි භාවයේ කේන්දරේ ඔයගොල්ලෝ බලන්නේ නැති අඩුපාඩු හදාගලා බලලා මට මේ කමෙන්ට් කරන්න නැති මම රිප්ලයි කරන්න පුළුවන් අයට හැමෝටම සමාජක ඔක්කොම රිප්ලයි කරලාත් ඇති. තව බලලා ඒක මම අඩුපාඩු හරි ගස්සන්නම්. 12 වෙනි කොටුව කියන්නේ වැය ස්ථානේ. නැත්තම් සීල දෙවි නැති වියන ස්ථානයක තමයි සමහරක් අය බය වෙලා ඉන්නේ. නමුත් එහෙම හිතන්න එපා. හැබැයි ඇත්තටම 12 වෙනි කොටුව කියන්නේ බිය යුතු තැනක්ද? නැත්තම් ජීවිතේ අපි නොදන්න ලොකු රහස් හැංගිලා තියෙන තැනක්ද කියලා අද අපි මේ වීඩියෝ එකකින් 12 වෙනි කොටුව ගැන මුල සිට අගටම සම්පූර්ණයෙන් කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් හැමදාම කියන වගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට මම ගේන්නේ ඉන්නේ ග්‍රහ මාරු ගැන. ඒක ඉදිරියේදී ඒවා දැන් ඊළඟ වීඩියෝ වලදී පටන් ගන්න හදන්නේ. මේ අවස්ථාව මගේ අරගන්න එපා. මගේ channel එක subscribe කරන්න කියන්නේ මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. මම වීඩියෝ එකක් ගෙනාම ඔයගලන්ට ඒක බලන්න පුළුවන් වෙනවා. නැත්තම් මගේ ඇරෙනවා මේ ඒ ඔයගලන්ගේ ශක්තියත් මට අවශ්‍ය වෙනවා ඉදිරියේදී. මම අඩු මුදලට සඳහන් පරීක්ෂාවක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකට ඔයගලන්ට ඒකටත් මඟ පෑදෙනවා. මාව අධ්‍යයනය කරන්න ඔයගලන්ට පුළුවන් වෙනවා. බලමු එහෙනම් අපි 12 වෙනි කොටුවෙන් කියවෙන ප්‍රධාන කරුණු මොනවාද කියලා. කියන්නේ 12 වෙනි කොටුවේ අපේ ජීවිතයේ ප්‍රධාන පැති පහක් කියනවා. ධනය සහ වියදම් අපි හම්බ කරන මුදල් ඉතිරි වෙනවද? නැත්නම් අනවශ්‍ය ලෙස වියදම් වෙලා යනවද කියන දේ. විදේශ ගමන්, මව්බිමෙන් පිටවීම, විදේශගත වීම, පිටරටක රස්සාවක් කිරීම, පදිංචිය නිරූපණය කරන්නේ මේ 12 වෙනි කොටුවෙන්. තේරුණාද මම කිව්ව එක? විදේශ ගමන්, මව්බිමෙන් පිටවීම වගේ ඒවා. ඒවත් මේ 12 වෙනි කොටුවෙන් තමයි බලන්නේ. නිින්ද, සැප පහසුව, රාත්‍රී කාලය ලැබෙන සුවදායක නිින්ද, ඒක අවශ්‍යම දෙයක්. මානසික සුවය සහ ඇඳ පැළඳීමේ පහසුකම. මේ දේවල් බලන්නේ මේ 12 වෙනි කොටුවේ. සීමා වීම, කියන්නේ ඒකාකාරී බව, රෝහල්ගත වීම, සිරගත වීම නැත්නම් අන් අයගෙන් වෙන්වීම, තනිව සිටීම කැමැත්ත, කියන්නේ කෙනෙක්ගේ වෙන්වීමත් බලන්නේ මේ 12 වෙනි කොටුවෙන්. හැම වෙලාවෙම බලන්න එපා මේ 12 වෙනි කොටුවෙන් අපි බලන්නේ මේ වැයවීම කියලා. ඒ වගේ මෝක්ෂය සහ গুপ্ত පැත්ත, සංසාරික ජයග්‍රහණ, භාවනා කරන ඒවා, ආගමික නැඹුරුව, গুপ্ত විද්‍යාවෙන් කරන ඇති උනන්දුව, කියන්නේ গুপ্ত විද්‍යාව කෙරේ ඇති උනන්දුව, ඒ දේවල් බලන්නේ මේ 12 වෙනි කොටුවේ. ඒ වගේම තමයි අපි දැන් බලමු එක එක ගහයා 12 වෙනි කොටුවේ හිටියාම මොකද්ද මේ අපිට ලැබෙන ගහ බලපෑම් කියලා. ඒ කියන්නේ දැන් අපි බලමු රවි ගහයා 12 වෙනි කොටුවේ හිටියාම අපිට මේ දේවල් වෙනවද කියලා. ආත්ම අභිමානය වෙනුවේ විදම් වෙයි, පියාගෙන් ඈත් වීමක් සිදු වෙන්න පුළුවන්, සෞඛ්‍ය ගැටලු. ඒ වගේම තමයි 12 කොටුවේ රවි හිටියාම සාමාන්‍යයෙන් හොඳට බලන්න ඇස් රෝගයක් හරි හදවත රෝගයක් හරි ඇති අවදානමක් තියෙනවා. ඒකෝට ඒකේ සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම විදේශ ගමන් වලටත් යහපත්. සඳු 12 වෙනි කොටුවේ කියම සිතේ මානසික අස්ථාවර බව, අධික ලෙස හැඟීම් බර වීම, නිින්ද නොයාම, අභියෝග ඇති විය හැක. ඒ කියන්නේ ජලයෙන් හෝ පිටරටින් සාමාන්‍ය ජලයෙන් හෝ මේ කරදර, ඒ පිටරටින් යහපත් ප්‍රතිඵල හම්බෙන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ පිටරට කෙනෙක් සාමාන්‍යයෙන් අපිට ඔයාව හොම්මියට ගන්න හොඳ රටකට ඔයාලට මුදල් ටිකක් දෙන්නම් මං ජීවත් වෙන්න. ඒ වගේ දේවල් මේ කියන්නේ මේ 12 වෙනි කොටුවෙන්. ඒ කියන්නේ ඇස් රෝගයක් සාමාන්‍ය අපේ ඇසට හානියක් වෙන්න පුළුවන්. දිගින් දිගට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඇස් පෙනීමේ අඩුකම, ඒ දේවල් මේ 12 වෙනි කොටුවේ නිරූපණය වෙනවා. හදවත් රෝග. ඒ වගේ තමයි සඳු 12 වෙනි කොටුවේ හිටියාම සිතේ මානසික අස්ථාවර බව, අධික ලෙස හැඟීම් බර වීම, නිින්ද නොයාම, ඒ වගේ අභියෝග එන්න පුළුවන්. ජලයෙන් හෝ පිටරටින් මං කිව්වා වගේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා. පුජ 12 වෙනි කොටුවේ හිටියාම හදිසි කෝපය නිසා මුදල් හානි වෙනවා. අනතුරු වලින් හෝ ලේ නාශක කියන්නේ අනතුරු වලින් හෝ ලේ නාශක රෝග වලින් ප්‍රවේශම් වෙන්න වෙනවා. කියන්නේ පුජ මේ 12 වෙනි කොටුවේ හිටියාම බුධ 12 වෙනි කොටුවේ හිටියාම ලේඛන ලිපි ලේඛන කියන්නේ ගිවිසුම් නිසා වියදම් වෙනවා. ඒ කියන්නේ අපි ගමු නඩු හබ ඒ වගේ දේවල් ලිපි ලේඛන සම්බන්ධයෙන්
ඉඩම් නඩුවක් කියමුකෝ. ඒ වගේ දේවල් වුණත් අපි මේ මුදල් වියදම් වෙන්න පුළුවන් 12 වෙනි කොටුවේ බුද හිටියාම. ඒ වගේ තමයි ගණිතමය තාක්ෂණික දේවල් වලට මනස යොමු වෙන්න පුළුවන්. තේරුණාද කිව්ව එක මේ දේවල් වල මම කිව්වා වගේම මේ හැම දෙයකම ඔයගලන්ට ගන්න පුළුවන් දේ දැන් මගෙන් ගන්න. නිවැරදි දේවල් තමයි මම මේ කියන්නේ. අර මේ මම මේ සමහරක් වෙලාවට මේවා ගලපද්දි පොඩි පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒ දේවල් හොයන්න එපා. හැමදේම මගෙන් ගන්න පුළුවන් දේ විතරක් ගන්න. මම ඒක හැමදාම ඔයගලන්ට කියනවා. තේරුණානේ? ඊළඟ බලමු අපි ගුරු ගහය 12 වෙනි කෙටුව හිටියාම ඊටාත්ම සුබයි. ආගමික කටයුතු වලට පින්කම් වලටත් වීදම් කරන්න පුළුවන්. අපි හැමදාම මෙහෙමනේ අපි කනෝ බොනෝ නිදා ගන්නවා. අපේ සාමාන්‍ය ළමයින්ට වීදම් කරනවා. ඒ ජීවිතයේ එදිනෙදා දේවල් කරා වගේ නෙමෙයි අපි මෝක්ෂයට යන පාර හදා ගන්නත් ඕන. අපිට ඉතිරි වෙන්නේ ඉතිරියේදී ඒක අපි නැවත ආත්මවල ඉපදෙන්නේ ඒ කරන පින් කටයුතු වල ඒ ස්වභාවය අනුව. ඒ නිසා ඒවට නැඹුරු වෙන්න පුළුවන් 12 වෙනි කොටේ ගුරු හිටියාම අපි තාමත් සුබයිකු ඒකයි. ඒවට මුදල් වියදම් වුණා හොඳයිනේ. සාමාන්‍යයෙන් ආගමෙන්නේ අදුෂ්‍යමාන දේවල් දේව ආරක්ෂාව හිමින්නේ 12 වෙනි කොටේ ගුරු හිටියාම. ඒ වගේම තමයි සිකුරු ගාය 12 වෙනි හිටියාම දිවි ලෝක සැප සම්පත්තිය ලෙස ජ්‍යොතිෂය හඳුන්වන්නේ. කියන්නේ දිවි ලෝකයේ සැප සම්පත්තියත් සමානයක්. හැඳ බැලඳීමට සුභ භෝගී ජීවිතයකට විනෝදයට මුදල් ලැබෙන අතර නිନ୍ଦ සුවදායක වෙනවා. ඒ කියන්නේ අපි 12 වෙනි කොටුවේ සිකුරු ගහය හිටියම සිකුරු කියන්නේ සැපේට බර ගහයනේ. තේරුණාද? ඒ වගේ තමයි සෙනසුරු අතේ මුදල් රැඳෙන්නේ නැහැ. කම්මැලි බව මානසික පීඩනය ඇති වෙනවා. හැබැයි විදේශගත වූ ලොකු දියුණුවක් ලැබෙනවා. සෙනසුරු ගහයකින් අන්න ඒ වගේ chance එකකුත් තියෙනවා. සෙනසුරු ඉන්නවද ඔයගොල්ලන් කේන්දරයේ දැන් මේ බලන්න මේ ගහ පිටින් වල මේවා තියෙනවද කියලා මට කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේ තමයි රාහු අන්තර්ජාලයේ තාක්ෂණය සහ නොසිතූ විදිහේ වීදම් වෙන්න පුළුවන්. අන්තර්ජාලීය කටයුතු විදේශගත වීමට මාරම් බලවත් එකක් තමයි රාහු. පිටරට ගියොත් හරියනවා. කියන්නේ රටේ රැකියාවකට යන්න ඕන chance එකක් එන්න පුළුවන් රාහු 12 වෙනි හිටියොත්. ඒ වගේම තමයි කේතු ලෞකික සැප සම්පත් කිරේ ආසාව අඩු කරනවා. භාවනා ආගමික গুপ্ত දේවල් වලට සිත යොමු කරන්න ආධ්‍යාත්මික ආත්මීය දියුණුවක් ලබා දෙන්න පුළුවන් කේතු ගහය 12 වෙනි හිටියාම. දැන් ඕගොල්ලන්ට මම මේ ගහය මේ ප්‍රධාන ගහය ටික ඔක්කොම දැන් මම ගෙනල්ලා තින්නේ බලන්න ඕගොල්ලන්ගේ කොටු 12 මේ 12 වෙනි කොටුවේ මේ ගහයෝ ඉන්නවද කියලා මට කමෙන්ට් එකක් දාන්න. 12 වෙනි කොටුවේ අප්‍රකාරී ගහ පිළිමක් තිබෙනවා නම් ඒ පුළුවන් සරල පිළියම් කීපයක් මෙන්න මම කියන්නම්. අසරණ ආයත රෝහල් සින්න රෝගීන්ට උපකාර කරන්න. ඒ නිසායි මගෙන් තින අපල දුරු වෙනවා. දිනපතා රැයට නිින්දට පෙර ආගමික වතාවත් වල දෙන්න. අනවශ්‍ය ලෙස මුදල් ණයට දීමෙන් වළකින්න. පින්කම් මේ ඒ කියන්නේ පුණ්‍ය කටයුතු සඳහා මුදල් යොදවන්න. ඉතින් යාළුවනේ 12 වෙනි කොටුවේ කියන්නේ බිය යුතු තැනක් නෙමෙයි. නිවැරදි තමන්ගේ විනම් පාලනය කරගෙන ආගමික මගට යොමු වුණොත් 12 වෙනි කොටුවේ විශාල ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලන් කියන්නේ 12 වෙනි කොටුවේ ඉන්නේ මොන ගහයද කියලා මට යටින් කමෙන්ට් කරන්න පුළුවන් ඔයගොල්ලන් හැමෝටම. එහෙනම් යාළුවනේ තේරුවන් සරණයි. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම ඒකට ඉදිරියට ඔයගොල්ලන්ට ගෙනින්නේ ගහ මාරුවක් ගැන ඒක බලමු. ඉක්මනින්ම හමු වෙමු. එහෙනම් හැමෝටම තේරුවන් සරණයි. යටින් කමෙන්ට් කරන්න. ඒ පුළුවන් හැම වෙලාවෙම රිප්ලයි එක දෙන්න. එහෙනම් හැමෝටම තේරුවන් සරණයි.